iBond සිල්ගරාටම e-commerce YouTube channel එකට ඔයගොල්ලෝ නැවතත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ළමයි මම 2012 ඉඳලා 2017 දක්වා එක දිගට ආයෝජන තීරණ කරන්නේ කොහොමද කියලා සරලව මගේ channel එකේ මම දාලා ඇති. අනිවාර්යෙන් බලපෑම් ළමයි කියනවා බලන්න. ඒ වගේම ළමයි තමයි මම අද වලට ගෙනාවා 2018 ආයෝජන තීරණ ගන්න සරලව කොහොමද දන්නේ කියලා. හරි ළමයි අද අපි වැඩි කතා නැති වීඩියෝ එකට යමු. මම හිතනවා ළමයි ගාම පාස් පේපර් ඇති කියලා. පේපර්ස් තියෙනවනේ මේකට හැම ළමයි ගාම. හරි ළමයි. අපිට 2018 ළමයි ගාන දීලා තියෙන්නේ 5 ආයනට ළමයි. හරි හැම ළමයිම මාත් එක්ක ගාන බලා ගන්න. ළමයි ගානේ මෙහෙම කියනවා. සමාගම් පිරිවැය රුපියල් 4000ක් වූ නව යන්ත්‍රයන් මිලදී ගැනීමට තීරණය කර ඇත. ඇති අතර එහි අපේක්ෂිත ඵලදායී ජීව කාලය වසර 4ක් වේ කියලා කියනවා ළමයි. ඊට පස්සේ ළමයි 110ක වට්ටම් සාධකයට යටතේ මෙම ව්‍යාපෘති සුද්ධ වර්තමාන අගය රුපියල් 600ක ධන අගයක් ලෙස ගණනය කර ඇත. ඒ කියන්නේ මෙයාලා කෙටුම්පත් අපිට සුද්ධ වර්තමාන අගයක් දීලා දෙනවා කීයකද? 600ක ළමයි නේද? ඔව්. බලන්න ඊට පස්සේ කියනවා කෙසේද මෙම ගණනය කිරීමේදී පහත මුදල් ප්‍රවාහ අයිතම සැලකිල්ලට ගෙන නොමැති බව සමාගමේ ගණකාධිකාරවරයා විසින් පසු අනාවරණය කර ගන්නා ලදී කියලා අපිට කියනවා. කියන්නේ ළමයි මෙම ගණනය කිරීම වැරදි කියලා සමාගමේ ගණකාධිකාරවරයෙක් පසු අනාවරණය කිරීමේදී හෙළිවිලා දිනවා කියලා තමයි අපිට ගාණේ කියන්නේ. මොනවද මේ වැරදි ළමයි අපිට වැරදි පහක් දීලා තියෙනවා නේද? වාර්ෂික මෙහෙයුම් පිරිවෙයි ඉදිරිය සටහන් කරලා නැහැ මේ කට්ටිය. ඒ වගේම ළමයි පැරණි යන්ත්‍ර විකුණුම් මිල, ඒ වගේම ව්‍යාපෘති කාලය අවසන්දී නව යන්ත්‍ර විකුණුම් මිල මෙයාලා වාර්තා කරලා නැහැ. තව මොනවද නව යන්ත්‍රයේ සවික්‍රීමේ ගාස්තු ළමයි ඊට පස්සේ මධ්‍යම පරිසර අධිකාරියට ගෙවිය යුතු වාර්ෂික මුදල් දායක මුදල මෙයාලා මේ වාර්තා කරලා නැහැ. ඒ වගේ වැරදි වෙලා දිනුන කියලා තමයි කියන්නේ ළමයි නේද? ඊට පස්සේ මෙයාලා වට්ටම් සාධක දින 110කට යටතේ ඵලදායී ජීව කාලය කියන වසර 4ෙම වට්ටම් සාධක ටික දීලා දෙනවා. මෙයා ළමයි ඉල්ලන ළමයි ඉහත අංක 1 සිට 5 දක්වා ඇති අයිටම අදාළ වාර්ෂික මුදල් ගලායම් ධනාගයක් ලෙසද ගලායම් ඍණාගයක් ලෙසද අයිටම සහිතව දක්වන්න කියලා තමයි කියන්නේ ළමයි. දැන් ළමයි මෙයාලා අපිට ගානේ මේ කියන්නේ මොකක් හරි අපිට ආකෘතිය දීලා තිබ්බොත් ළමයි අපිට ඕන ආකෘති ගාලා දෙන්නේ නැහැ ළමයි. ඒතකොට ලකුණු හම්බ වෙන්නේ අනිවාර්යයෙන්ම මෙයාලා දීලා දින ආකෘතිය තමයි ළමයි අපේ ගැළපිලි කියන්නේ ගණනය කිරීම අපිට යොදන්න වෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ මෙයාලා අවශ්‍ය වන්නේ දෙකෙන් කියන ළමයි 110ක වට්ටම් සාධකයේ ව්‍යාපෘතිය සංශෝධිත සුද්ධ වර්තමාන අගය නිර්දේශය කරන්න කියලා කියන්නේ. කියන්නේ අපි සංශෝධනය කළා අපිට එන සුද්ධ වර්තමාන අගය නිර්දේශ කරන්න කියලා තමයි කියන්නේ. හරි. අපිට මෙයාලා දීලා දින ආකෘතිය අපි ගහගමු. මම මේ වගේ ආකෘතිය ගහ ගන්නවා. ඔයාලා සරලව මේ වගේ ආකෘතිය ගහ ගන්න. මෙයා අපිට කියලා තමයි මොකද්ද? අයිටම අංක ටික අපිට දීලා තියෙනවා. අයිටම අංක ටික දීලා තියෙනවා. හරි ඊට පස්සේ අපිට මෙයාලා වර්ෂ ටික දීලා තියෙනවා. 4 ආදී වශයෙන් වර්ෂ ටික දීලා තියෙනවා. හරි මෙයාලා අපෙන් ඉල්ලන ළමයි මෙයාලාගේ වැරදි ටික මුදල් ගලායම් සහ මුදල් ගලායම් ටික දක්වන්න කියලා තමයි අපෙන් ඉල්ලන්නේ නේද? ඔව්. හරි අයිටම ටික දීලා තියෙනවා බිංදු වර්ෂය බිංදු වර්ෂනේ වර්ෂ අර පැත්තේ තමයි 1 2 3 කියලා අතර තමයි දීලා තියෙන්නේ. 1 2 3 4 ආදී වශයෙන් තමයි අපිට 4 5 ආදී වශයෙන් තමයි මෙයාලා අපිට දීලා තියෙන්නේ නේද? හරි බලමයි මෙයාලා විස්තරයට එක එක කියන ළමයි වාර්ෂික මෙහෙයුම් වියදම් ඉතිරිය. වාර්ෂික මෙහෙයුම් වියදම් ඉතිරියක් කියලා ළමයි සෑම වර්ෂයකදී මෙයාලට මෙහෙයුම් වියදමක ඉතිරියක් වෙලා දෙනවා. අපි ඒක වාර්තා කරනවා. ඒක ළමයි මුදල් ගලායමක්. මෙයාලා මුදල් ගලායම ධන වශයෙන් ලකුණු කරන්න කියලා තමයි කියලා දෙන්නේ. අංක 1 ළමයි මුදල් ගලායමක් තියෙනවා. වාර්ෂික මෙහෙයුම් වියදම් ඉතිරියක් තියෙනවා. කීයද 300ක. ධන 300ක ඉතිරියක් හැම වර්ෂෙදිම අපිට මෙහෙයුම් වියදම් ඉතිරියක් වෙලා තියෙනවා. එහෙම නේද? ඔව්. ඊට පස්සේ ළමයි බලන්න ළමයි අයිතම අංක දෙකෙන් මෙයාලා මොනවද කියන්නේ? පැරණි යන්ත්‍රේ විකුණුම් මිල. ඒ කියන්නේ පැරණි යන්ත්‍රේ විකුණුනොත් අපිට කීයක මුදලක් ලබා ගන්න පුළුවන්ද කියලා තමයි කියන්නේ. හරිද? පැරණි යන්ත්‍රේ විකුණුම් මිල කීයද? 200ක්. ඒ කියන්නේ ළමයි යන්ත්‍රේ විකුණන්නේ බිඳුවෙන් වර්ෂයේදී. අපිට දෙකේ ළමයි ධන 200ක මුදල් ගලායමක් සිද්ධ වෙනවා නේද? ඔව්. තුනේ මොකද කියන්නේ කියලා බලන්න. ව්‍යාපෘති කාලය අවසානයේදී නව යන්ත්‍රේ විකුණුම් මිල. ව්‍යාපෘති කාලය අවසානයේදී නව යන්ත්‍රේ විකුණුම් පස්සේ ළමයි අපිට කීයක මුදලක් ගලායනවා කියලා කියනවද? 500ක මුදල් ගලායමක් සිද්ධ වෙලා තියෙනවා. ඒක ව්‍යාපෘති අවසානයේදී. කීයද 500ක? හරි. අපි ඒකත් වාර්තා කරා.
බලන්න හතරෙන්ට මොකක්ද කියන්නේ කියලා. නවයන්ත්‍රයේ සවි කිරීමේ ගාස්තු. ඒ කියන්නේ ව්‍යාපාරයේ වියදම පිරිවැය. නවයන්ත්‍රයේ සවි කිරීමේ ගාස්තු ළමයි 1200ක්. නවයන්ත්‍රයේ සවි කරනවා බිඳුවෙනි වර්ෂෙදී. නේද? ඔව්. එතන අපිට හතරෙන්ට ළමයි එනවා 1200ක මුදල් ගලා යාමක් වාර්තා වෙනවා. හරි බලන්න අයිතමංක පහෙන් කියන්නේ විස්තරේ පහෙන් මොකක්ද කියන්නේ කියලා. මධ්‍යම පරිසර අධිකාරියට ගෙවිය යුතු වාර්ෂික මුදල් දායක. ඒ කියන්නේ සෑම වර්ෂයකදීම මධ්‍යම පරිසර අධිකාරියට මෙයාලා මුදලක් ගෙවන්න ඕන. කීයකද? 200ක මුදලක් ගෙවන්න ඕන සෑම වර්ෂයකදී ළමයි. ඒක මුදල් ගලා යාමක් වශයෙන් ළමයි අයිතමංක මේ පහේ අපි දානවා. 200ක මුදල් ගලා යාමක් සෑම වර්ෂයකදී ළමයි ඒක වෙලා තියෙනවා. ඍණ වශයෙන් ගලා යාමක් වෙලා තියෙනවා. හරි ළමයි අපි මුදල් ගලා යාම නිසා මුදල් ගලා යාම ටික දැම්මා. දැන් අපි සුද්ධ මුදල් ප්‍රවාහය සුළු කරලා හොයාගමු. අපිට සුද්ධ මුදල් ප්‍රවාහය කීයද කියලා අපි බලමු ළමයි. සුද්ධ මුදල් ප්‍රවාහය බලන්න ළමයි මෙතන ළමයි 1000ක් යනවා නේද? මේ 1000ක් එනවා. මෙතන ළමයි අපිට 100ක ඉතිරියක්. මෙතන 100ක ඉතිරියක් එනවා ළමයි. මෙතන අපිට 100ක ඉතිරියක් එනවා. මෙතන ළමයි 800යි 800යි 200 කියන්නේ 600ක් නේද? 600ක අපිට මෙතන ඉතිරියක් වෙලා තියෙනවා. හරි. අපිට 600ක ඉතිරියක් වෙලා තියෙනවා. මෙයාලා අපේ අවශ්‍ය වන්නේ එකේ මොකද ඉල්ලලා තියෙන්නේ ළමයි මෙයාලා කරපු වැඩි ටික අපි නිවැරදිව ධන සහ ඍණ ලකුණු සහිතව මේ වගුවට දාන කියලා දින අපි ඒක සරලව කරා. දැන් ළමයි අපි ඔයාගේ සුද්ධ වර්තමාන අගය හොයාගමු. මම අපිට වට්ටම් සාධක ටික දීලා තියෙනවා නේද? ඔව්. මල්ලි අර ළමයි විතර වට්ටම් සාධක. වට්ටම් සාධක. බලන්න මෙයාලා අපිට වට්ටම් සාධක කී කීයක් දීලා දෙන්නේ කියලා. බලන්න මේ මම වාඩි කියලා දෙන බිඳුණු වර්ෂය ළමයි ගුණ වෙන්නේ අනිවාර්යයෙන් 0.1. අපිට මුදල් ගලා යාම නැවත ලබා ගන්න බෑ ළමයි. තේරුණාද? ඊට පස්සේ මෙයාලා පළවෙනි වර්ෂයේදී තමයි 0.9කේ වට්ටම් සාධකයක් දීලා තියෙනවා. දෙවෙනි වර්ෂයේ ළමයි කීයද බලන්න? දෙවෙනි වර්ෂයේදී 0.8යි 3යි. 0.8යි 3යි. තුන්වෙනි වර්ෂයේදී කීයද බලන්න ළමයි? තුන්වෙනි වර්ෂයේ ළමයි 0.7යි 5යි. හතරවෙනි වර්ෂයේදී කීයද බලන්න? හතරවෙනි වර්ෂයේ ළමයි වෙනවා 0.6යි 8යි. 6ට වට්ටම් සාධකයක් දීලා තියෙනවා. දැන් අපි සුද්ධ මුදල් ප්‍රවාහය හොයාගමු. සුද්ධ වර්තමාන අගය. සුද්ධ වර්තමාන අගය අපි දැන් ගණනය කරලා බලමු. ඍණ 10.1 ගුණ කරාම ළමයිනේ අපිට ඍණ 1000ක්ම තමයි වාර්තා වෙන්නේ. 100.9කින් ගුණ කරාම ළමයි අපිට එනවා 91ක ධනාගය. මෙතන ළමයි 83ක ධනාගයක් එනවා. මෙතන 75ක ධනාගයක් එනවා. 600.6ට ගුණ කරාම පස්සේ ළමයි කීයද? 408යි. 408ක මුදල් ගලා යාමක් අපිට වාර්තා වෙනවා. හරි. දැන් අපි සුද්ධ වර්තමාන අගය ගණනය කරලා කීයද කියලා බලමු. හරි. අපිට ආපු ළමයි මේ ඍණ 1000යි අපි අර ටික එකතු කරලා බලමු. ඍණ 1000ට එකතු කරනවා ළමයි 91ක්, එකතු කරනවා 83ක්, එකතු කරනවා 75ක්, එකතු කරනවා 408ක්. අපිට ළමයි එනවා ඍණ 343ක්. ඍණ 343ක සුද්ධ වර්තමාන අගයක් එනවා. ඒ කියන්නේ මේ ව්‍යාපෘති යෝග්‍ය නැහැ. අපෙන් ඒක අහලා නැහැ ළමයි. අපෙන් ඉල්ලන්නේ ළමයි 110ක වට්ටම් සාධකයට ව්‍යාපෘතියේ සංශෝධිත සුද්ධ වර්තමාන අගය නිර්දේශය කරන්න කියලා තමයි කියන්නේ. බලන්න ළමයි අපිට මෙයාලා කෙටුම්පත් සුද්ධ වර්තමාන අගය දීලා තියෙනවා. කෙටුම්පත් සුද්ධ වර්තමාන අගය අපිට දීලා තියෙනවා. කීයද ළමයි? 600යි. අපිට කෙටුම්පත් සුද්ධ වර්තමාන අගය දීලා තියෙනවා 600ක. බලන්න ළමයි මෙයාලා දැන් අපි මේ ව්‍යාපෘති ගණනය කරලා මෙයාලා සැලකිල්ලට ගෙන නොමැති ළමයි සුද්ධ වර්තමාන අගය කීයක් ආවද අපිට? 343ක් ආවා. මම ලියන මෙතන ළමයි සැලකිල්ලට ගෙන නොමැති සුද්ධ වර්තමාන අගය. සැලකිල්ලට ගෙන නොමැති සුද්ධ වර්තමාන අගය. කීයක් ආවද අපිට? 343ක් ආවා. හරි. දැන් අපි සංශෝධිත සුද්ධ වර්තමාන අගය කීයද කියලා බලමු. සංශෝධිත සුද්ධ වර්තමාන අගය. සංශෝධිත සුද්ධ වර්තමාන අගය ළමයි අපිට එනවා 600න් 343
3ක් කඩු කරාම කීයද ළමයි 257ක් අපිට එනවා 257ක් එනවා අපේ ළමයි දෙවෙනියට අහන්නේ මොකද්ද 10ක වට්ටම් සාධකයේ ව්‍යාපෘතියේදී වට්ටම් සාධකයේ මත ව්‍යාපෘතියේ සංශෝධිත සුද්ධ වර්තමානගේ නිර්දේශය කරන්න කියලා කියනවා සංශෝධිත සුද්ධ වර්තමානගේ ළමයි අපිට ධන 257ක් කියලා අපිට පිළිතුර එනවා හරි ළමයි මම ඔයාලට 2018 ආයෝජන తీරන සරලව කොහොමද දන්නේ කියලා මම ඔයාලට කියලා දුන්නා ළමයි ඉතින් channel එක වටනක තියලා අනිවාර්යයෙන්ම subscribe කරන්න ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න ඉතින් අදට ඔයගොල්ලෝ සමගන තවත් නවතම වීඩියෝ එකකින් හමු වෙනකම් හරි ඔයගොල්ලෝ හැමදෙනාටම බොහොම ස්තුතියි